ආයිබෝවන් අද අපි කතා කරන්නේ අපිට ලැබුණු දේශන සටහන් වගේක් තියෙනු ඒ වයින් augmented reality ඒ කියන්නේ වර්ධිත යථාර්ථය. AR කියන්නේ මොකද්ද? කොහොමද මේක VR වලින් වෙනස් වෙන්නේ? අර මේ වගේ දේවල් ටික ගැඹුරින් බලමු නේද? ඔව් අනිවාර්යෙන්ම. AR ඒ කියන්නේ හරිව සරලව කිව්වොත් අපි මේ දකින ඇත්ත ලෝකෙට පරිගණකයෙන් හදපු දේවල් එකතු කරන එක. පරිගණකයෙන් හදපු දේවල් කිව්වේ? ඒ කියන්නේ රූප වෙන්න පුළුවන්, ශබ්ද වෙන්න පුළුවන්, නැත්නම් මොකක් හරි තොරතුරක්. අර රොනල්ඩ් අසුමා කියලා කෙනෙක් ඉන්නවා. යා මේක ලස්සනට අර්ථ දක්වනවා. එයා කියනවා මේකෙදි ඇත්ත ලෝකයයි අතාත්වික දෙයි එකට පේනවා. ඒවා එක අපිට තත්ත්වකාලිනව. ඒ කියන්නේ රියල් ටයිම් වැඩ කරන්න පුළුවන්. අර අතාත්වික දෙයි ඇත්ත ලෝකේ තැනක හිර වෙලා වගේ පේනවා. ඒකට තමයි ත්‍රිමාන ලියාපදිංචිය කියන්නේ. හරි. එතකොට ගොඩාක් අය පටල ගන්න තැනක් තමයි මේ AR සහ VR. ඔව්. මොකද්ද මේ දෙකේ තියෙන ඇත්තම වෙනස? ලොකුම වෙනස තියෙන්නේ අත්දැකීමේ VR වලදී. අපිව සම්පූර්ණයෙන්ම වෙනම ලෝකයක ගිල්වනවා. පරිගණකයෙන් හදපු ලෝකයක. ඒ කියන්නේ අර හෙඩ්සෙට් එකක් දාපුවම ඇත්ත ලෝකේ පේන්නේම නැහැ. හරියටම හරි. ඇත්ත ලෝකේ පේන්නේ නැහැ. ඒත් AR වලදී වෙන්නේ අපි දකින ඇත්ත ලෝකයේ උඩින් ඩිජිටල් තොරතුරු එකතු වෙන එක. ඒ කියන්නේ අපි තාම ඉන්නේ අපේ ලෝකෙමයි. ඔව් අපි ඉන්න පරිසරය දකිමින්ම තමයි අර අලුත් දේ දකින්නේ. VR වලදී අපි දකින්නේ ගොඩක් වෙලාවට කම්පියුටර් ග්‍රැෆික්ස් එහෙම නැත්නම් කලින් රෙකෝඩ් කරපු වීඩියෝ එකක් වෙන්න පුළුවන්. හැබැයි AR වලදී සාමාන්‍යයෙන් කැමරාවෙන් අල්ලන සජීවී දර්ශනය තමයි පාවිච්චි වෙන්නේ. එතකොට මේකේ ඉතිහාසය ගැනත් පොඩ්ඩක් කතා කරමුද? මේක අලුත් දෙයක්ම නෙවෙයි වගේ. නෑ අලුත් නෑ. මුල් අදහස් 1950 60 ගණන් වලටම යනවා. අර මෝටන් හීලික් කියලා කෙනෙක්ගේ සෙන්සොරාමා කියන එක. ඒක අහලා තියෙනවා සුවඳේමත් වෙනවා කියලා කියනවා නේද? ඔව් බහුවිධ ඉන්ද්‍රිය අත්දැකීමක් දෙන්න තමයි යා උත්සාහ කරලා තියෙන්නේ. ඊට පස්සේ 1966 දී අයිවන් සදර්ලන්ඩ් තමයි අර ඔළුවේ දාන තිරයක් HMD එකක් මුලින්ම හඳුන්වා දෙන්නේ. ඒක තමයි අද තියෙන AR කණ්ණාඩි වල පියා වගේ නේද? ඒ වගේ දෙයක්. හැබැයි augmented reality කියන නම ඒක මුලින්ම පාවිච්චි වෙන්නේ 1992 දී. බෝයිං සමාගමේ ටොම් කෝඩල් තමයි ඒ නම යෝජනා කරන්නේ. හරි. එතකොට මේ වගේ AR අත්දැකීමක් අපිට දෙන්න මොනවද ඕනම කරන දේවල්? ප්‍රධාන වශයෙන් අංග තුනක් තියෙනවා. එකක් තමයි ඩිස්ප්ලේ එකක්. ඒ කියන්නේ තිරයක්. ඒක ෆෝන් එකේ ස්ක්‍රීන් එක වෙන්න පුළුවන්. අර විශේෂ කණ්ණාඩි වෙන්න පුළුවන්. head mounted display එක. ඔව්. දෙවෙනි එක තමයි tracking system එකක්. ඒ කියන්නේ පද්ධතිය දැනගන්න ඕන අපි කොහෙද ඉන්නේ, කොයි පැත්තද බලන් ඉන්නේ කියලා. තුන්වෙනි එක තමයි processing power එක. ඒ කියන්නේ මේ ඔක්කොම වැඩ කරවන්න අවශ්‍ය පරිගණක බලය. විශේෂයෙන් ෆෝන් එකක නම් ඒක බලවත් වෙන්න ඕන. මම අහලා තියෙනවා මේ AR වර්ග දෙකක් තියෙනවා කියලා. මාක තියෙන ඒවා, මාක නැති ඒවා. AR කියන්නේ ඒක ටිකක් සංකීර්ණයි. ඒකට විශේෂ මාකර් එකක් ඕන නැහැ. එතකොට කොහොමද ඒක වැඩ කරන්නේ? ඒකෙදි පද්ධතිය පරිසරය දිහා බලලා බිම, බිත්ති, මේස වගේ දේවල් හඳුනා ගන්නවා. GPS දත්ත, වර්ණ, රටා වගේ දේවල් පාවිච්චි කරනවා අර අතාත්වික දේවල් තියන්න තැන හොයාගන්න. හරි. ඒ කියන්නේ ඒක ටිකක් ස්වාභාවික අත්දැකීමක් දෙනවා ඇති. ඔව් පරිශීලකයට ලොකු පහසුවක්. විශේෂ ලකුණක් හොයා ඉන්නේ ඕන නැහැ. එතකොට මේ වැඩේට අපේ ෆෝන් වල තියෙන සෙන්සර්වත් උදා වෙනවා නේද? අර ඇක්සලරෝමීටර්, ජයිරෝස්කෝප් වගේවා. අනිවාර්යෙන්ම ඇක්සලරෝමීටර් එකෙන් ෆෝන් එකේ දිශානිතිය, ඒ කියන්නේ ඇලවෙලා තියෙන හැටි එම බලා ගන්නවා. මැග්නටෝමීටර් එකෙන් ඒ කියන්නේ චුම්බකමානයෙන් උතුර වගේ දිශාව හොයාගන්න උදව් කරනවා. ජයිරෝස්කෝප් එකෙන් තවත් සියුම් ෆෝන් එකේ භ්‍රමණය එම හඳුන ගන්නවා. මේ ඔක්කොම එකතු වෙලා තමයි අර ඩිජිටල් රූපේ අත්ත ලෝකේ හරියටම තියන්නේ. ඔව්. මේ සෙන්සර් දත්ත, කැමරා දත්ත ඔක්කොම එකතු කරලා තමයි AR පද්ධතිය වැඩ කරන්නේ. පොදුවේ ගත්තම AR පද්ධතියක තිර, ඩිස්ප්ලේස්, ට්‍රැකින් පද්ධති, අන්තර්ක්‍රියා උපාංග. ඒ කියන්නේ අපි කොහොමද ඒකත් එක්ක වැඩ කරන්නේ කියන එක. අතවනන එක ටච් කරන එක වගේ. ඔව් ඒ වගේ. ඒ වගේම ග්‍රැෆික් පද්ධතිත් තියෙනවා. දකින්න විදිය අනුවත් ප්‍රධාන සැකසුම් වර්ග තියෙනවා. අර ෆෝන් එකේ බලන මොනිටර් බේස්ඩ් ක්‍රමය. විශේෂ කණ්ණාඩි වලින් ඇත්ත ලෝකය හරහාම බලන see through ක්‍රමය. සමහර වෙලාවට කෙලින්ම මතු පිටක ප්‍රක්ෂේපණය කරන ස්පේෂල් AR කියලත් වර්ගයක් තියෙනවා. හරිම රසවත්. ඉතින් මේ ඔක්කොම එකතු වෙලා අද ඇත්තටම කොහෙද මේ AR පාවිච්චි වෙන්නේ? ප්‍රායෝගික උදාහරණ මොනවද? දැනටමත් ගොඩක් තැන්වල තියෙනවා. හිතන්නකෝ දැන්වීම් වලදී පෝස්ට් එකට ෆෝන් එක ඇල්ලුවම වීඩියෝ එකක් ප්ලේ වෙනවා. නැත්තම් 3D මොඩල් එකක් පේනවා. අර Pokemon Go ගේම් එක වගේ.
ඒකත් AR ලේදේ. ඒකත් එක්ක උදාහරණයක්. ඊට අවතරව කර්මාන්තවල ලොකු මැෂින් එකක් හදද්දී කාර්මික ශිල්පියට කණ්ණාඩියෙන් බලාගෙන ඉද්දිම පියවරෙන් පියවර උපදෙස් ඒ කොට සුඩින්ම පේන සලස්වන්න පුළුවන්. ඒකනම් ගොඩක් ප්‍රයෝජනවත් ඇති. ඕ අධ්‍යාපනයේදී හිතන මානව හෘදය වස්තුවක් ත්‍රිමානව මේසෙ උඩ තියලා කරකව බලන්න පුළුවන් නම් කොච්චර ලේසිද? ඇත්ත. කලාව, කෞතුකාගාරවල, සංචාරක ව්‍යාපාරයේ අර විකිටියුඩ් වගේ ඇප් තියෙනවා ෆෝන් එක තැනකට ඇල්ලුවම ඒ තැන ගැන විස්තර පෙන්නනවා. විශේෂ අවශ්‍යතා තියෙන අයටත් මේකෙන් ප්‍රයෝජනක් තියෙනවද? ඕ ඒ පැත්තකත් යොමු වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට අන්ධයට බ්‍රේල් කියවන්න උදව් වෙන ඇප්. එහෙම නැත්නම් අර ඔග්මෙන්ටඩ් ඔඩියෝ සංකල්පය. ඒ කියන්නේ අවට පරිසරයට සම්බන්ධ ශබ්ද තොරතුරු පාර කියන එක වගේ කෙලින්ම කනට දෙන එක. හරිම පුළුල් පරාසයකේදීම් තියෙන බදයි පේන්නේ. එහෙනම් සාරාංශයක් විදිහට ගත්තොත් AR කියන්නේ ඇත්ත ලෝකයේ ඩිජිටල් තොරතුරු වලින් තවත් වර්ධනය කරන පොහුසත් කරන තාක්ෂණයක්. ඔව්. ඒක VR වලට වඩා වෙනස් අත්දැකීමක් දෙනවා. දැනටමත් ගොඩක් ක්ෂේත්‍රවල පාවිච්චි වෙනවා. අනාගතේ තවත් වැඩි වෙයි කියලා හිතන්න පුළුවන්. අවසාන වශයෙන් පොඩ්ඩක් හිතන්න දෙයක් දෙන්නම්. මේ AR තාක්ෂණේ තව තවත් දියුණු වෙලා හිතන්නකෝ අපි දාන සාමාන්‍ය ඇස් කණ්ණාඩියකට හරි එහෙම නැත්නම් ඇහැ ඇතුළට දාන කොන්ටැක්ට් ලෙන්ස් එකකට හරි මේ ඩිජිටල් තොරතුරු හරිම සියුම්ම අපිට බාධාවක් නැතුවම එකතු වුණොත් එතකොට යථාර්ථය කියලා අපි අඳුරගන්න දෙයට මොන වගේ බලපෑමක් වෙයිද? ඇත්ත ලෝකයයි ඩිජිටල් ලෝකයයි අතරේ තියෙන සීමාව එතකොට බොද වෙලාම යයිද? ඒක ටිකක් හිතන්න වටින ප්‍රශ්නයක්. ඇත්තටම. ඒ ගැන හිතයින දෙයක් ඉතුරු කරමින් අපි අදට නතර වෙමු. බොහොම ස්තුතියි මේ කරුණ පැහැදිලි කළාට. ස්තුතියි.